ඔයාලා දන්නවද ඉම්පෝර්ට් ඩේටා එක ෆ්ලැග්ෂිප් ලෙවල් එකේ ෆෝන් එකක් ඩෙත් වුණාම කොහොමද අපි හදාගන්නේ කියලා. අද අපිට අවිල්ලා තියෙනවා S22 Ultra එකක් ෆෝන් එක ඩෙඩ් වෙලා තියෙන්නේ. අපි බලමු මේ කොහොමද මේක හදාගන්නේ කියලා. කස්ටමර් කිව්වේ මේ ෆෝන් එකේ ඉම්පෝර්ටඩ් ඩේටා හුඟක් තියෙනවා. ඒ නිසා අපිට කොහොම හරි ෆෝන් එක බෑකප් කරලා දෙන්න කියලා කිව්වා. ඉතින් අපි මේකේ රිපෙයාර් එක කරනකොට අපි බැලුවා මේකේ ෆෝල්ට් එක එන්නේ ප්‍රොසෙසරෙන්. අපි ඒක හරියටම ඩයග්නොසිස් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකේ ප්‍රොසෙසර් එක රිමූව් කරනකොට මොකද මේකේ Qualcomm chipset එකක් තියෙන්නේ green color CPU එකක්. අනිත් ඒවාට වඩා ටිකක් ලොකුයි. එතකොට හුඟක් වෙලාවටම හරි ප්‍රොපර් හීට් එක දෙන්නේ නැතුව මොනෑම හේතුවක් මත CPU එක බෙන්ඩුනොත් එහෙම අපිට ඩේටා බෑකප් කරන්න වෙන්නේ නැහැ. එතකොට අනිත් එක තමයි මේක dual layers මදර්බෝඩ් එකක්. එතකොට මේකෙදී හීට් එක වැඩි වුණොත් එහෙම ඇතුලේ තියෙන IC ඔක්කොම ඩැමේජ් වෙලා ෆෝන් එක නැවත ඔන් කරගන්න අපිට ලොකු ප්‍රොසෙස් එකක් කරන්න වෙනවා. ඉතින් මේකේ අපිට ආපු ඒ ඉෂුව එක අනුව අපි CPU එකයි RAM එක මේ විදිහට රීඉන්ස්ටෝල් කරලා කස්ටමර්ගේ ඩේටා ටික බෑකප් කරලා අපි හෑන්ඩ් ඕවර් කරා. මේ තියෙන අපි හදාගත්තු S22 Ultra එක ඔයාලට පේනවා ඇති ෆෝන් එක බෑකප් කරලා තිනවා. මේ තියෙන කස්ටමර්ගේ යූසර් ලොග් එක. ඉතින් මේ ෆෝන් එක අපිට එව්වේ ගාල්ලෙන් අපි විශ්වාස කරලා එව්වේ. ඔයාලගෙත් මේ විදිහේ ෆෝන්ස් තියෙනවා නම් අපිට එවන්න. අපි මේ විදිහට ෆෝන් බෑකප් කරලා දෙන්නම්. ඉතින් මේ වීඩියෝ එක බලපු හැමෝටම thank you.